යන්න බෑ මේ වාගේ විදිහට අර. උන්වහන්සේගේ වචනේ ගීතාවලියේ 35:28 කිව්වා මගේ දිව ඔබගේ ධර්මිෂ්ඨකම ගැනද ප්‍රශංසාව ගැනද දවස මුළුල්ලේ කතා කරන්නේය කියලා. උන්වහන්සේගේ වචනේ කිව්වා වගේ අපි දවස මුළුල්ලේ උන්වහන්සේට ප්‍රශංසා කරන්න අපිට වෙලාවක් නැතුණත් මේ වෙලාවේ අපි හැමෝම අපේ හිත උන්වහන්සේ වෙනුවෙන් ඒ ප්‍රශංසාව කරන්නේ අපේ අවධානය යොමු කරගමු. හැමෝම දීපියන්නේ උන්වහන්සේ කිව්වා වෙහෙස වන්නා වූ පරිසුලන්නා වූ සියල්ල මා වෙතට පැමිණෙන්න මම නුඹලාට සහනය දෙමි කියලා. හලෙලූයා. මොහොතේදී උන්වහන්සේට ලං වෙන්න. උන්වහන්සේට තව තවත් ලං වෙන්න. ඔයාලා උන්වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නවනේ මේ මොහොතේදී ඔයාලා හැමෝගෙම හදවත උන්වහන්සේ කෙරෙහි විවෘත කරන්න. හලෙලූයා. රෙගොලා රෙගස්. හලෙලූයා. කරුණාකරමනවි යේසුනි මගේ විසුනි කරුණාකරමනවි මා පෞකලෙමි ඔබ රිදවුයමි ඔබ නොසොයාම සිටියම ඔබ නොසොයාම සිටියම අට සමිදේ මට සමිදේ යේසුනි මගේ විදුනි කරුණාකරමනවි මනපුර කළා පසුබට වූවා ඔබේ ප්‍රේමයෙන් ඉවත් වුණා සමනපුර කළා පසුබට වූවා ඔබේ ප්‍රේමයෙන් ඉවත් වුණා මට මට සමිදේ කටුවටුණු දරා කස පහර ලබා ඔබ මානිසා පූජා වුණා ඔබ මානිසා පූජා වුණා ඒලෙවලි සෝදන්නමා යේසුනි මගේ විදුනි කරුණාකරමනවි යේසුනි මගේ විදුනි ගානට තියන්න ඕනේ. ඔත මෙහෙම හැරියට වගේ. හලෙලූයා ස්තුතියි පියාණන් වහන්සේගේ කරුණාව නිසා අපි විනාශ නොවුනේ ස්වාමීන් වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාය. ස්තුතියි පියාණන් වහන්සේගේ අනුකම්පාව නිසා උදේ නුදේ අනුකම්පාව වහන්සේගේ දයාව කරුණාව අලුත් වෙන නිසා ස්තුතියි මගේ පියාණන්. හලෙලූයා ස්තුතියි පියාණන් වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි හලෙලූයා ප්‍රශංසා වේවා ස්වාමීන් ස්වාමීන් මාගේ රක්ෂස්ථානයමයි ස්වාමීන් ස්තුති කරමි ස්වාමීන් මාගේ රක්ෂස්ථානයමයි ස්වාමීන් ස්තුති කරමි යෙහෝවා යයිරේ සියල්ල බලාගනි යෙහෝවා යයිරේ සියල්ල බලාගනි ස්තුති වේවා දෙවියන් ස්තුති වේවා ස්තුති වේවා දෙවියන් ස්තුති වේවා ස්වාමීන් මාගේ
රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට තුති ස්තුති කරමි. පුරමි. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. යෙහෝවා නිසි සැමදාම ජය දෙන්නේ. යෙහෝවා නිසි සැමදාම ජය දෙන්නේ. කැළඹෙන්නේ මම කැළඹෙන්නේ නෑ. කැළඹෙන්නේ කැළඹෙන්නේ මම නෑ මම කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ. නෑ. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. යෙහෝවා රාපා රාපා සුවදෙන දෙවිඳුනි. දෙවිඳුනි යෙහෝවා යෙහෝවා රාපා රාපා සුවදෙන සුවදෙන දෙවිඳුනි. දෙවිඳුනි කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ නෑ මම මම කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ. කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ නෑ මම මම කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ. නෑ. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. යෙහෝවා යෙහෝවා රාපා රාපා යහපත් යහපත් එලෙරා. දෙවිරා යෙහෝවා යෙහෝවා රාපා රාපා යහපත් යහපත් එලෙරා. එඩේරා ස්තුති කැති වේවා වේවා දෙවිද දෙවිදුනි ස්තුති තුති වේවා. වේවා ස්තුති තුති වේවා වේවා දෙවිද දෙවිදුනි ස්තුති තුති වේවා. වේවා. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. යෙහෝවා ශම්මා ඔබ මා සමගමයි. සමගයි යෙහෝවා යෙහෝවා ශම්මා සම්මා ඔබ ඔබ මා මා සමගමයි. සමගමයි. කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ නෑ මම මම කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ. නෑ. කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ නෑ මම මම කැළඹෙන්නේ කැළඹෙන්නේ නෑ. නෑ. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. ස්වාමි ස්වාමින් මාගේ මාගේ රක්ෂස්ථානයමයි. රසස්ථානයමයි ස්වාමින්ට ස්වාමින්ට ස්තුති තුති කරමි. කරමි. හලෙලූයා හලෙලූයා. ප්‍රශංසාවවත් හලෙලූයා ස්වාමී. සියලු අනර්ගයි ගෞරවය සියලු ස්වාමිනී මහිම වහන්සේටයි වහන්සේ මගේ විශිෂ්ට පියාණනි. දෙවිඳුන් ඔබයි හලෙලූයා. තුති හලෙලූයා පියාණනි, ඔබ මගේ වහන්සේ ධර්මිෂ්ඨ පියාණනි වූ දෙවියන් මගේ වහන්සේ. පියාණනි ශුද්ධ වූ දෙවියන් වහන්සේ වහන්සේ. අතගසන නිසා වහන්සේට සියලු ස්තුතියි ගෞරවය සියලු වහන්සේ මහිම අද දවසේද නමස්කාර ඔබ වහන්සේටයි ස්වාමිනේ මගේ පියාණනි. වහන්සේගේ ස්තුති පියාණනි. ආශිර්වාදයේ හලෙලූයා. වර්ෂාවක් වෙන නිසා ස්තුතියි ස්වාමිනේ වහන්සේගේ අනුග්‍රහයේ වර්ෂාවක් දෙන නිසා ස්තුතියි හලෙලූයා ස්තුති Ragola පියාණනි ඔබ වහන්සේට. barregase. Le horrigala හලෙලූයා. maragasela. La මාමහල horrigala මහ තුළට maragase. හුස්ම තැබුවේ Hallelujah. මගේ සමීදුනේ. Devidune. සැමදේම මට දුන්නු මගේ ජීවමාන සමීදේ. Ye. මරු කතරේ කාන්තාරේ යන විටදී මඟ පෙන්නු සමීදේ. Samide. රාත්‍රියේදී බීතියේදී දහවලදී මා රකින්න ජේසුනේ. Sesune. මාමවල මා තුළට හුස්ම තැබුව මගේ සමීදුනේ. Samidune. සැමදේම මට දුන්නු මගේ ජීවමාන සමීදේ. Ye. මරු කතරේ කාන්තාරේ යන විටදී මඟ පෙන්නු සමීදේ. Samide. රාත්‍රියේදී පීතියේදී දහවලදී මා රකින්න
ජේසුනේ මගේ සරණ වේ මගේ පිළිතුර වේ මා ඔබ නමදිමි ඔබ පසසමි මුළු ජීවිතේ සුදාත්මයෙන් මාරගෙන යයි තනි නොකරයි මගේ සරණ වේ මගේ පිළිතුර වේ මා ඔබ නමදිමි ඔබ පසසමි මුළු ජීවිතේ සුදාත්මයෙන් මාරගෙන යයි තනි නොකරයි ශූදාත්මයානන්ව මට දුන් තනි නොකරන දෙව්පියේ ඔබ මාගේ සරණයද ශක්තියද සාමයද ජේසුනේ බලයෙන්වත් ශක්තියෙන්වත් තන් කිසිම දෙයකින්වත් කම් නැතේ ආත්මයෙන්ද බලයෙන්ද ශූදාත්ම බලයෙන් මට ජය ඇත්තේ මගේ ශක්තියයි මා තුළ වැජබෙයි මාගෙන යයි උසුලාගෙන යයි නොඇති සිටිනසේ රක්ෂා කරයි ඔබ තේජසින් නොකැලල්ව තබයි මගේ ශක්තියයි මා තුළ වැජබෙයි මාරගෙන යයි උසුලාගෙන යයි නොඇති සිටිනසේ රක්ෂා කරයි ඔබ තේජසින් නොකැලල්ව තබයි හලෙලුයා ස්තුතියි පියාණනි ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි පියාණනි මේ ස්ථානයේ ඉන්න සහෝදර සහෝදරියන් ඔබ වහන්සේට පාරයි පියාණනි ඕන්ව ස්පර්ශ කරන්න මගේ පියාණනි හිසේ සිට දෙපතුල දක්වා ඔබ වහන්සේගේ ආලේපය දැනෙන්න සලස්වන්න පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමය දැනෙන්න සලස්වන්න මගේ දෙවිතාන්ති සියලු දෙනා ඔබ වහන්සේගේ හස්තයට බාරයි හලෙලුයා යේසුනි මගේ දෙවිදුනි වෙනස් නොවන මිතුරාණෙනි ඔබ තුල ඉන්නම් ඔබ පනත් රකින්නම් සවිය දෙන්න ශූදාත්මෙනි මට බන්න ශූදාත්මෙනි යේසුනි මගේ දෙවිදුනි වෙනස් නොවන මිතුරාණනි ඔබ තුල ඉන්නම් ඔබ පනත් රකින්නම් සවිය දෙන්න ශූදාත්මෙනි මට බලය දෙන්න ශූදාත්මෙනි අන්දෙවිවරු මට ඇත්තේ නෑ මම දකින දෙයට නම් වදින්නේ නෑ අන්දෙවිවරු මට ඇත්තේ නෑ මම දකින දෙයට නම් වදින්නේ නෑ අහස පොළව මුළු මැවිල්ල මැව්ව දෙවිදුනි මා ඔබ පමණක් නම දින්නෙමි අහස පොළව මුළු මැවිල්ල මැව් දෙවිදුනි මම ඔබ පමණක් නම දින්නෙමි යේසුනි මගේ දෙවිදුනි වෙනස් නොවන මිතුරාණනි ඔබ තුල ඉන්නම් ඔබ පනත් රකින්නම් සවිය දෙන්න ශූදාත්මෙනි මට බලය දෙන්න ශූදාත්මෙනි හලෙලුයා අන්දෙවිවරු මට ඇත්තේ නෑ මම දකින දෙයට නම් වදින්නේ නෑ හලෙලුයා අන්දෙවිවරු මට ඇත්තේ නෑ මම දකින දෙයට නම් වදින්නේ නෑ අහස පොළව මුළු මැවිල්ල මැව් දෙවිදුනි මා ඔබ පමණක් නම දින්නෙමි අහස පොළව මුළු මැවිල්ල මැව් දෙවිදුනි අපි ඔබ පමණක් නම දින්නෙමි
හලෙලුයා පියාණන් ඔබ වහන්සේ පමණයි නමදින්නේ මගේ පියාණන්. ඔබ වහන්සේ පමණයි අපේ දෙවියන් වහන්සේ අපි දාන නමන්න ඔබ වහන්සේට පමණයි මගේ පියාණන්. ඔබ වහන්සේගේ මැවිල්ලට නමස්කාර කරන සෙනගක් නෙවෙයි මගේ පියාණන්. ඔබ වහන්සේ අපේ ස්වාමින් වහන්සේ අපේ ගැලුම් කාරවානන් ඔබ වහන්සේ මගේ පියාණන්. ඔබ වහන්සේට සියලු ප්‍රශංසාව සියලු ගෞරවය සියලු මහිමය ඔබ වහන්සේටයි මගේ පියාණන්. ස්තුති පියාණන් ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති කරනවා මගේ පියාණන්. ඔබ වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා ස්තුති පියාණන්. හලෙලූයා. හලෙලූයා ප්‍රශංසා වේවා. හලෙලූයා. ස්තුති පියාණන් ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුති. හලෙලූයා. ඔබ වහන්සේට ස්තුති පියාණන්. සියලු ගෞරවය සියලු මහිමය සියලු නමස්කාර ඔබ වහන්සේටයි පියාණන්. ශුද්ධාඥානි ඔබ වහන්සේට පාර කරනවා මගේ පියාණන්. මේ ස්ථානයේ ඔබ වහන්සේ ක්‍රියා කළ මැනව මගේ පියාණන්. ඔබ වහන්සේ කතා කළ මැනව. ස්වර්ගික එළිදරව් නිදහස් කළ මැනව පියාණන්. හලෙලූයා. හලෙලූයා. ස්තුති පියාණන්. පියාණන් ඔබ වහන්සේට වචනේ වාර කරනවා පියාණන්. ඔබ වහන්සේ අපිට ඔබ වහන්සේගේ ස්වර්ගික එළිදරව් නිදහස් කළ මැනව මගේ පියාණන්. ඔබ වහන්සේගේ වචනේ දෙමුවහත් කඩුවක් වගේ පියාණන්. පියාණන් ඒ වචනෙන් අපිට කතා කළ මැනව මගේ පියාණන්. අපේ හදවතේ ගැඹුරට කතා කළ මැනව. මේ සහෝදර සහෝදරියන් බාර කරනවා පියාණන්. උන්ගේ කන් ඔබ වහන්සේ විවෘත කළ මැනව මගේ පියාණන්. ඔබ වහන්සේගේ වචනේ අසන පිණිස පියාණන් මේ මොහොතේදී ඔබ වහන්සේට බාර කරනවා. ඒ සිග්නල් ප්‍රශ්න තියෙනවා නම් පියාණන් වැස්ස නිසා බාධා තියෙනවා නම් පියාණන් මොනවා හරි බාධාවක් තියෙනවා නම් පියාණන් ඒක ඉවත් කළ මැනව මගේ දෙවතාවට. හලෙලූයා. හලෙලූයා. ස්තුති පියාණන් සියල්ල ඔබ වහන්සේගේ හස්තයට බාරයි. ලා ගෝරි ගලා බාරයි. වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හලෙලූයා. ඕ රාගෝලා බාරකසේ. ලේ හොරි ගලා මාරාගසේලා. ඕ රාගෝලා රේකා. ලේ හොරි ලා මාරාකසේලා. යා රේගසේලා. ලා හොරා ලා මාරාකසේ. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි අද දවසේද ස්වාමීනි වහන්සේගේ පිටු අතර එක පිටුවක් ස්වාමීනි ඒ තුලින් ගමන් කරනකොට ස්වාමීනි හදවත් ආලෝකමත් වෙන පිණිස ස්වාමීනි වහන්සේගේ වචනය ඒ පාදයන්ට පහනක් වෙන්න ස්වාමීනි මාවතට එළියක් වෙන්න කියලා යාඥා කරනවා ස්වාමීනි දැන් පටන් ස්වාමීනි මේ වචනය තුලින් ගමන් කරන්න ඔවුන්ටද මටද උපකාර කරන්න යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. සාවි ලූක් පොතේ ලූක් 13 අපි අද බලන්න යනවා. අපි තාමත් අර කතන්තර රෝජිය කතාව අපි පස්සේ බලන්න යනවා. ලූක් 13 10 සිට 17 දක්වා අපි බලන්න යනවා. හලෙලූයා. සබත් දවසේදී කුදු ස්ත්‍රියක් සුවපත් කිරීම උන්වහන්සේ සබත් දවසේහි එක් සිනගෝගයක උගන්වමින් සිටිසේක. බලව 18 අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇති වූ કોઈ ප්‍රකාරයකින්වත් කිලින් වෙන්න බැරි ස්ත්‍රියක් එහි සිටියාය. යේසුස් වහන්සේ ඈ දැක අඬගසා ස්ත්‍රිය නුඹේ දුර්වලකමින් නුඹ මිදුනාය කියා ඈ පිට අත් තැබූසේක. එකෙනෙහිම ඈ කෙලින් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කළාය. යේසුස් වහන්සේ සබත් දවසේදී සුව කළ බැවින් සිනගෝගයේ මුලාදෑනියා පෝපව සමූහයට උත්තර දෙමි. වැඩ කළ යුතු වූ සද්දවසක් ඇත. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වල ඇවිස් සුවය ලබා ගන්නilla යයි කීවේය. නුඹ ස්වාමින් වහන්සේ උත්තර දෙමි. වංචාකාරයනි නුඹලාගෙන් එක්කෙනා සබස් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටලුවා හෝ ගාලෙන් ලෙහා වතුර පොවන්ට ගෙන නොයන්නේද? එසේනම් 8 අවුරුද්ද මුළුල්ලේ සාතන් බැඳ සිටි ආබ්‍රහම්ගේ දුවක් වූ මේ 18 අවුරුද්දක් මුළුල්ලේහි සාතන් විසින් බැඳ සිටි ආබ්‍රහම්ගේ දුවෙක් වූ මේ ස්ත්‍රිය ඒ බැම්නෙන් සබත් දවසේදී මුදන්ට යුතුව තිබුණා නොවේදයි කීසේක. උන්වහන්සේ මෙසේ කී කල්හි උන්වහන්සේගේ සියලු විරුද්ධකාරයෝ ලැජ්ජාවට පැමිණියෝය. මුළු සමූහයාද උන්වහන්සේ විසින් කළ සියලු තේජවන්ත දේවල් ගැන ප්‍රශංසා වුණෝය. හලෙලූයා.
දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඉතින් මේ වචනය තුලින් ඔබට ගමන් කරන්න පුළුවන්. හලෙලුයා. මම ඉස්සෙල්ලා කතා කරා ආත්මයක් දිනා ගැනීම කියන්නේ දෙවියන් වහන්සේගේ හදගස්ම කියලා. ඉතින් ඔබ ආත්මයක් දිනා ගන්නකොට ඔබ මේ සුභාරංචි පණිවිඩය තව කෙනෙකුට කියනකොට දෙවියන් වහන්සේගේ හදගස්ම ඔබ දෙවියන් වහන්සේගේ හදගස්මට ලං වෙනවා. හලෙලුයා. දෙවියන් වහන්සේගේ හදගස්මට ලං වෙනවා. ඔබ දන්නවද කුරුසේ උන්වහන්සේ පූජා වුණේ ඇයි? මිනිස්යන්ව ගලව ගන්න. මිනිස්යන්ව ගලව ගන්න. උන්වහන්සේ එක්කෙනෙක්වත් විනාශ වෙනවට කැමති නෑලු. සියල්ලම පසුතැවිලි වෙනවට. ක්‍රිස්තුස් වහන්සේට උන්වහන්සේට පමණයි ගලව ගන්න පුළුවන් නේ. ඔබ ලෙඩ රෝගෙන් ගැලවෙනවා විතරක් නෙමෙයි. ඔබගේ ජීවිතයේ මරණයේදී උන්වහන්සේ ගලව ගන්නවා. හලෙලුයා. උන්වහන්සේ ගලව ගන්නවා. උන්වහන්සේ ගලව ගන්නවා. උන්වහන්සේ දෙවියන් වහන්සේ. හලෙලුයා. අපි බලන්න යනවා සබත් දවසේදී කුරුදු ස්ත්‍රියෙක් සුව කිරීම. ඉතින් මේ යේසුස් වහන්සේ මේක තියෙන්නේ අර උන්වහන්සේ එක දවසක උන්වහන්සේ සබත් දවසේහි එක් සිනගෝගයකට උගන්වමින් සිටිතේක. ඒ කියන්නේ මේ සිනගෝගය කියන්නේ උන්වහන්සේ ඔන්න එක සභාවක උගන්වමින් ඉන්නවා. ගිහිලා සභාවක උගන්වමින් ඉන්නවා. බලව 18 අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් ඇති වූ කොයි ප්‍රකාරකින්වත් කෙලින් වෙන්න බැරි ස්ත්‍රියක් එහි සිටියාය. බලන්න එයා මෙහෙම අර කොන්ද කුදු ඔහම බිමට නැමිච්ච ස්ත්‍රියක් හිටියා. අපේ මුත්ති මට මතකයි. අපි මුත්ති අවුරුදු 112 කාලෙදී මට 112යි 14යිද මන්දා. එයා මට සම්බෝලයි බතුයි හදලා දුන්නා. එයා බිමටම ඔහම නැමිලා ඉන්නේ. ඒ වගේ ස්ත්‍රියක්. ඉතින් කොයි ප්‍රකාරකින්වත් කෙලින් වෙන්න බෑ. සමහර දැන් ඔබට තියෙන ප්‍රශ්නය කොයි ප්‍රකාරකින්වත් ඒක ගොඩ එන්න බැරි එකක් වෙන්න පුළුවන්. ඒක මේ ස්ත්‍රිය වගේ. මේ ස්ත්‍රිය වගේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක මුදල් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවලට ඔබගේ රෝගයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවලට වෙන මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. මොකක් වුණත් මම වැඩි කතා කරන්න යන්නේ නැහැ වෙලාව යන නිසා. උඹගේ ප්‍රශ්නය මොකක් වුණත් කොයි ප්‍රකාරකින්වත් එකෙන් කෙලින් වෙන්න බැයිද? කොහොමදවත් එකෙන් ඔබට ගොඩ එන්න බැයිද? ස්වාමීන් වහන්සේ උඹ සුව කරන්න යනවා. උන්වහන්සේව සොයන්න ඕන. හලෙලුයා. කොයි ප්‍රකාරකින්වත් කෙලින් වෙන්න බැරි ස්ත්‍රියක් එහි සිටියාය. යේසුස් වහන්සේ ඈ දැක. බලන්න යේසුස් වහන්සේ ඈ දැක. ඈ දැක්කේ ඇයි? ඈ දැක්කේ ඇයි? සභාවේ හිටියාය. සභාවේ හිටියා. සභාවේ හිටියාය. දැක්කේ සභාවේදී අඬගසා ස්ත්‍රිය නොබේ දුර්වලකමින් නොබ මිදුනාය. දුර්වලකමින් නොබ මිදුනාය. මේ දුර්වලකම කියන්නේ ආත්මයක්. හලෙලුයා. අහගන්න. දුර්වලකම කියන්නේ ආත්මයක්. මේ මෙයාට තිබුණේ ආත්මයක්. දුර්වලකමේ ආත්මයක්. අර සිස්ටර් පොඩක් ඉන්න අර සිස්ටර් කෙනෙක් මේ යාගයක ගිහිල්ලා මායකට ගන්නවා. දුර්වලකම කියන්නේ ආත්මයක්. දුර්වලකමේ ආත්මයක්. ඉතින් මේ සමහර වෙලාවල් වලට උඹ සුව වෙන්නේ නැත්තේ මේ දුර්වලකමේ ආත්මයක් නිසා. දුර්වලකම කියන්නේ ආත්මයක්. උඹ සුව වෙන්නේ නැත්නම් උඹට සමහරට මේ දුර්වලකමේ ආත්මයක් උඹට තියෙන්න පුළුවන්. මේ දුර්වලකමේ ආත්මයක්. ඉතින් මේකට විසඳුම තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ තමයි විසඳුම. ඔබගේ දුර්වලකම කියන එක ආත්මයක්. ඒ උඹ බාන්න ඉස්සරහට යනකොට උඹට තේරෙයි. හලෙලුයා. යේසුස් වහන්සේ ආදක හඬගා ස්ත්‍රිය නොබ දුර්වලකමින් නොබ මිදුනාය කියා ඈ පිට අත්බූසේක. එකෙනෙහිම ඈ කෙලින් වී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරාය. දැකද ඒ වෙලාවෙම අපි දැක්කා දිවසිවරයා ගිය සතිය අර ඇවිදින්න බැරි අර ළමයා එයාගේ නම කියලා කතා කරලා එයාව ඇවිද්දවුවා. ඒ වෙලාවෙම ඇවිද්දා. ඒ වෙලාවේ මේ ළමයා ඇවිද්දා. ඉතින් අපි ඒක දැක්කා. ඒ වගේ
ඒ එකෙනෙහිම මෙයා කෙලින් වුණා. යේසුස් වහන්සේ සබත් දවසේදී සුව කළ බැවින් සිනගෝගේ මුලාදෑනියා කෝපව බලන්න මෙයා මේ විවස්ථාව මේ සිනගෝගේ මුලාදෑනියා කියන්නේ පාස්ටර් වගේ ඒකේ පාස්ටර් වගේ. එයා කෝප වුණා. මොකද විවස්ථාවේ ඒ සබත් දවසේදී වැඩ කරන්න බෑ කියලා තියෙනවා. අන්න ඒ නිසා සමූහයා උත්තර දෙමින් සමූහයට උත්තර දෙමින් දැන් මෙයා සමූහයට උත්තර දෙමින් වැඩ කළ යුතු සදවසක් ඇත. වැඩ කරන්න පුළුවන් 6 දවසක් තියෙනවා කියනවා. ඒ නිසා සබත් දවසේ නොව ඒ දවස්වලදී ඇවිත් සුවය ලබා ගනින්නයි කීවේය. නමුත් ස්වාමින් වහන්සේ ඔන්න ස්වාමින් වහන්සේ කතා කරනවා. ස්වාමින් වහන්සේ ඔහුට උත්තර දෙමින් වංචාකාරේනි. බලන්න මේ වංචාකාරේනි කියන එක ඉරක් ගහගන්න මේ බලන්න දෙවියන් වහන්සේ ඊට උඩ පරිච්ඡේදයේ ඵල නැති අත්තික ගහේ උපමාව කියනවා. මේ බයිබලයේ හරි පැහැදිලි. ඒක පිළිවෙලකට යනවා. ඉතින් මේ අත්තික ගහේ උපමාව කියන ඵල නැති. ඉතින් මේගොල්ලෝ ළඟ ඵල නැහැ. ඒකයි වංචාකාරයෝ කියන්නේ මේ ඵල නැති අයට. ඵල ඒගොල්ලෝ තුල ඵල නැහැ. ආත්මයන් වහන්සේගේ ඵල නැහැ. ප්‍රේමය නැහැ. ඒගොල්ලෝ වංචාකාරයෝ. ඒකයි ඉස්සරලා කල්ලාතුව ස්වාමීන් වහන්සේගේ සලස්මක් විදියට බයිබලේ බලන්න ලස්සනට ක්ලියර් තියෙනවා. නුඹලාගේ එකිනෙකා සබත් දවසේදී තම තමාගේ ගොනා හෝ කොටලුවා හෝ ගාලෙන් ලෙහා වතුර පොවන්න ගෙන නොයන්නේද? බලන්න සබත් දවසේදී ගොනා කොටලුවා ගාලෙන් ලෙහලා ඒකත් වැඩක්නේ. ඉතින් ඒ වගේ දේව එසේනම් 18 අවුරුද්දක් මුළුල්ලේ සාතන් විසින් බැඳ සිටි. දැක්කද? දුර්වලකම කියන්නේ ආත්මයක්. සාතන් විසින් බැඳලා. යක්ෂයා මේ ආත්මයක් දුර්වලකමේ ආත්මයක්. ඉතින් සාතන් විසින් බැඳ තිබු. සමහරට ඔබගේ ප්‍රශ්නයට අවුරුදු 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන්. සමහරට 20ක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය සමහරට අර දුර්වලකමේ ආත්මයක් සාතන් බැඳලා වෙන්න පුළුවන්. ඇයි එහෙනම් ඇයි මේ උඹට කියන්න බෑ මම සභාවට ගියයි මම සෝවුන්නේ නැත්තේ. උඹ පිළිගන්න ඕන මට දුර්වලකමක් තියෙනවා කියලා. එතකොට තමයි දිවසිවරයා හරහා සුවේ නිදහස් වෙන්නේ. ඉතින් ඒව දැනගන්න තමයි උඹ මේකේ ඉන්නේ. මේකේ ඉන්නේ ඒව දැනගන්න. සමහරවිට උඹට දුර්වලකමක් තියෙන්න පුළුවන්. ඒකින්ද යක්ෂයා මේ බැඳලා සාධන සමහරට උඹගේ කකුල් දෙක ආත්මික තලේ බැඳලා ඇති. ඒක කැඩෙන්න ඕන. සමහරට උඹගේ ප්‍රශ්නය කුමක්වත් සාතන් මොන විදිහින් හරි උඹ ඒක පිළිගන්න ඕන. උඹට ඇදහිල්ලක් තියෙන්න ඕන. උඹට ඇදහිල්ලක් තියෙන්න ඕන. සමහර ආත්මය යන්නේ නැහැ. ඔයා පිළිගන්නේ නැත්තම්. ඔයා පිළිගන්න ඕන මට මේක තියෙනවා කියලා. එහෙම යන්නේ නැහැ. ඉතින් සමහර ලාවට එහෙම දේවල් තියෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. සභාවට එන්න හැමදාම. ආත්මයක් ගේන්න. ඉතින් උන්වහන්සේගේ හදගස්ම ආත්මය කියන්නේ උන්වහන්සේගේ හදගස්ම. උන්වහන්සේගේ හදවතට ලං වෙන්න පුළුවන්. ඒක තමයි උන්වහන්සේ ප්‍රසන්න කරන්න පුළුවන් එකම දේ. ආත්මයක් ගේනකොට උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. ස්වර්ග රාජ්‍ය ප්‍රසන්න වෙනවා. ඒ නිසා ආත්මයක් අරගෙන එන්න. එසේනම් 18 අවුරුද්දක් මුළුල්ලේ බලන්න මෙතන කියනවා මුළුල්ලේ සාතන් විසින් බැඳ සිටි. සාතන් විසින් බැඳ සිටි. එහෙනම් බලන්න ආත්මයක්. සාතන් විසින් බැඳ සිටි. ආත්මයක් තිබිලා තියෙන්නේ. ආබ්‍රහම්ගේ දුවෙක් වූ. ආබ්‍රහම්ගේ දුවෙක් කියන්නේ කවුද? ආබ්‍රහම්ගේ. ගලාති පොතේ බැලුවොත් එහෙම අපි ගලාති බලමු ගලාති පොතේ. ගලාති 2:5 මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ විශ්වාස කළේ ඔහුට ධර්මිෂ්ඨකමකට ගණන් ගන්න ලැබුවේය. එබැවින් ඇදහිල්ලේ පිහිටෙන්නෝ ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගනිල්ලා. දැක්කද?
ඇදහිල්ලේ පිහිටන කෙනෙක්. මෙයාට ඇදහිල්ල තිබුණා මෙතන. මෙතන සුව වෙන්න ඇදහිල්ල තිබුණා. හැබැයි එතන හිටපු සිනගෝ ඒ කියන්නේ පාස්ටර් එච්චර එයාට ආත්මයන් වහන්සේගේ ඵල තිබුණේ නැහැ. එයා ඒකයි එතන තිබුණ ප්‍රශ්නේ. යේසුස් වහන්සේ උගන්වනකොට දැක්කම එයාට ඇදහිල්ල තියෙනවා. ඒකයි ආබ්‍රහම්ගේ දුවෙක් කියන්නේ. තේරුම. තේරෙනවද? ඇදහිල්ලේ පිහිටෙන්නෝ ආබ්‍රහම්ගේ පුත්‍රයන් බව දැනගැනිලා. දැන් අපේ ස්වභාවය එහෙම නෙමෙයි. මේ සමහරට උඹ පිළිගන්න. සමහරට උඹ පිළිගන්න ඇදහිල්ල ඕන තරම් තියෙනවා අපේ ස්වභාවය. බලන්න දිවිසිවරයා තුල ඇදහිල්ල ඕන තරම් තියෙනවා. එතකොට උඹට තියෙන ඇදහිල්ල එකතු වුණාම තමයි උඹ සුව වෙන්නේ. උඹ එකටත් එක්ක එකතු වෙන්න ඕන. උඹ එකටත් එක්ක සෙට් වෙන්න ඕන. මිදි වලට ආබද්ධ වෙන්න ඕන. හලෙලුයා. සාරේ එන්න මිදි වලට ආබද්ධ වෙන්න ඕන. වෙන් වෙලා බෑ. මිදි වලට ආබද්ධ වෙලා තියෙන්න ඕන. හලෙලුයා. සාතන් විසින් බැඳ සිටි ආබ්‍රහම්ගේ දුවෙක්. වෙන ආබ්‍රහම්ගේ දුවෙක් කියන්නේ ඇදහිල්ල තිබුණා යාට. බලන්න එයා 18 අවුරුද්දක් දුර්වලකමේ ආත්මයක් එක්ක එයා සභාවේ හිටියා. ඇදහිල්ලක් තිබුණා. හැබැයි ඒකේ හිටපු කෙනා එයා නීතියකට යටත් වෙලා හිටියේ. දෙවියන් වහන්සේ නීති වලට යටත් නැහැ. උන්වහන්සේ නීති දාලා නැහැ කාටවත්. හලෙලුයා. මේ ඉස්සිය ඒ බැම්මෙන් සබත් දවසේදී මුදන්න යුතුව තිබුණා නොවේදයි කීසේක. සබත් දවසේදී මේ ඉස්සිය මුදන්න තිබුණා නොවේද කියලා උන්වහන්සේ කිව්වට පස්සේ මොකද වුනේ ඊළඟට? කීසේක. උන්වහන්සේ මෙසේ කී කල්ලි උන්වහන්සේගේ සියලු විරුද්ධකාරයෝ ලැජ්ජාවට පැමිණියෝය. දැක්කද? අපේ දිවසිවරයටත් විරුද්ධ අය ඉන්නවා. ගොඩාක් අය ඉන්නවා. විරුද්ධ අය ගොඩාක් අය ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ලැජ්ජාවටපත් වෙනවා. ඒගොල්ලෝ ලැජ්ජා වෙනවා. ලැජ්ජාවටපත් වෙනවා. මොකද එතන සැබවින්ම දෙවියන් වහන්සේ සිටින ස්ථානයක්. සැබවින්ම දෙවියන් වහන්සේ සිටින ස්ථානයක්. ඔබගේ ඇදහිල්ලට උන්වහන්සේ ස්වර්ගික විපාක දෙන ස්ථානයක්. හලෙලුයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. මුළු සමූහයා උන්වහන්සේ විසින් කළ සියලු තේජවන්ත දේවල් ගැන ප්‍රීති වූෝය. අපි ඔච්චරයි බලන්න යන්නේ. අපි එච්චරයි බලන්න යන්නේ. හෙට දවස ගැන මම ඔයාලට කතා කරන්න තමයි මම ගොඩක්ම හෙට දවසේ බොහෝ දුරට පාස්ටර් සුරංග හරි අර ගිය සතිය කතා කරපු බ්‍රදර් හරි එනවා. බ්‍රදර් දිනුක හරි. ඉතින් හැමෝම සහභාගී වෙන්න අනික් අය පුළුවන් අයට දන්වන්න ඕන. දන්වලා කතා කරලා ඉතින් තව කට්ටිය ඉන්නවනම් සම්බන්ධ කරන්න පාස්ටර් සුරංග හිටියොත් අපිට හොඳ යාඥා කාලයක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි ඉගෙන ගත්තා මේ සබත් දවසේදී ඉතින් ආබ්‍රහම්ගේ දුවෙක් කියන එක ආබ්‍රහම්ගේ දුවෙක් කියන්නේ ඇදහිල්ලේ පිහිටපු කෙනෙක්. ඉතින් සමහර ආත්ම තියෙනවා ඒක ඉගෙන ගත්තා ඒවා අපේ රෝගයන් නැති සමහරට අපේ දුර්වලකමේ ආත්මයක් තියෙන්න පුළුවන්. දුර්වලකමේ ආත්මයක් තියෙන්න පුළුවන්. ඒ දුර්වලකමේ ආත්මය කියන එක ඔයා පිළිගත් සමහර ආත්ම තියෙනවා ඔයා පිළිගන්න ඕන. ඔයාට ඒක ඇදහිල්ලක් තියෙන්න ඕන. දැන් මෙයාට ඇදහිල්ල තිබුණා. ඒකයි ආබ්‍රහම්ගේ දුවෙක් කිව්වේ. ඉතින් ඒ නිසා මේ ඇදහිල්ලක් තියෙන්න ඕන, විශ්වාසයක් තියෙන්න ඕන. එතකොට නිසකකමක් තියෙන්න ඕන. ඔබ සුව වෙන පිණිස. ඒකයි ආබ්‍රහම්ගේ දුවෙක් කියන්නේ. ආබ්‍රහම්ගේ දුවෙක් කියන්නේ යාට හොඳටම ඇදහිල්ලක් තිබුණා. ඒ නිසා තමයි යාට ආබ්‍රහම්ගේ දුවෙක් උනේ. උඹත් ආබ්‍රහම්ගේ දුවෙක්, උඹත් ආබ්‍රහම්ගේ පුත්‍රයෙක්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. උඹටත් ඇදහිල්ල තියෙනවා. ඒ නිසා තමයි ඔබ මේකේ ඉන්නේ. අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ඔබ සම මේකේ සිටින නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. විශේෂයෙන්ම මම අද දවසේ අපි යාඥා කාලයකට යන්නේ. හලෙලුයා. ඉතින් අන්‍ය භාෂාවෙන් අපි යාඥා කරමු. මේ අයගේ තියෙන ඇදහිල්ල වර්ධනය වෙන පිණිස අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න යනවා. ඔබ තුල තියෙන ඔබගේ ප්‍රශ්න උදෙසා අපි අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න යනවා. මේ අන්‍ය භාෂාව කියන එක ඔබට වැදගත් වෙනවා. අන්‍ය භාෂාවට ආස කරන්න
ස්වාමීන් වහන්සේ සමග සම්බන්ධයක් ගොඩනගා ගන්න. උන්වහන්සේ සමග මොකද අන්‍ය භාෂාවෙන් කතා කරන සභාවට නෙමෙයි කතා කරන්නේ. ආත්මෙන් රහස් කතා කරනවා. ඉතින් මම මෙතන අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ උඹ සමග කතා කරන්නේ උඹට ඒක ආස වෙන පිණිස. වෙන හේතුවකට නෙමෙයි. මම තනියෙන් යාඥා කරනකොට මම අන්‍ය භාෂාවෙන් යාඥා කරනවා. උඹට ඒක තේරෙන්නේ නැහනේ. ඒ නිසා මම දැන් ඒක මම දෙයක් ඒක කරනවා නම් කරන්න ඔබට ආස වෙන්න. හලෙලූයා. හලෙලූයා දෙවියන් වහන්සේට ස්තුති වේවා. ස්වාමීනි ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ස්තුතියි. වහන්සේ බලවත් විදිහට ස්වාමීනි මේ ස්ථානයේ ක්‍රියා කරන නිසා ස්තුතිවන්ත වෙනවා. බලවත් හාස්කම් කරන්න යන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි මම මේ හැම අයෙක්ම බාර කරනවා. සාවි ඉන්නවද? හලෙලූයා. අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න කුමාරි පුළුවන් නම් අන්‍ය භාෂාවෙන් යාඥා කරන්න. රෙහෙලේ කරබකසේ ලාහෝරි ලාමානා කතුරා ලාකෝ රාකශෙලේ කරකසේ ඕරා බලා කතුරා කශෙලේ කරිකසේ ලේකෝ රාකාලේ මාරා කසු ආලමා රේකසේලා ආලමා රේකසේලා ලේහෝරි ගලා මාරා කසේලා යේසුස් වහන්සේගේ නාමයෙන් ලෝහෝරි ගලා මාරා කසේ ලාකෝ රාලා මාරේ කසේ ලේකරකසේ ලේකරකසේලා ලේකරකසේලා ලාහරා ලා මාරේකා ලාහර මලේගා ස්වාමීන් වහන්සේගේ ඒ දිව්‍යමය අනුග්‍රහය මේගොල්ලන්ට නිදහස් වෙන පිණිස යාඥා කරනවා. ඔබ වහන්සේ දිව්‍යමය විදියට ස්වාමීනි මෙයාගේ ආත්ම පිබිදෙන පිණිස මම යාඥා කරනවා. රේකොලා කරරකා සලේකරම සෙලා මාරකසේ එලෝකරකසේලා එලෝකරකසේලා ස්වාමීනි ඔබ වහන්සේගේ සමග ගමන් කරන්න ඇති. වාසයේ සැලසුම තුල පමණක් මේ ගොල්ලෝ ගෙනියන්න කියලා මම යාඥා කරනවා. මේ වෙලාව ස්වාමීනි වහන්සේ ඒ ස්වර්ගයේ තලයේ විවර වෙලා තියෙන නිසා ස්තුතියි. ස්වර්ගයේ විවර වෙලා තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි වහන්සේ මේ යාඥා කාලය සුළු කොට නොසිතන නිසා ස්තුතියි ස්වාමීනි. ස්වාමීනි වහන්සේ නිමා කරපු දේ නිමා කරන්න ස්වාමීනි නිමා කරන නැති කොටස නිම කරන්න ස්වාමීනි මේ අයට ස්වාමීනි කරුණාව දෙන්න අනුග්‍රහය දෙන්න දැන් ස්වාමීනි මේ නිවස් මේ හැම නිවසක්ම මම බාර කරනවා හැම භූමියක්ම බාර කරනවා ස්වාමීනි හැම නිවසකම භූමියකම ඒ තියෙන දෙවියන් වහන්සේගේ නොවු හැම දෙයකටම මම අන්න කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් ඉවත් වෙන්න දැන් ඒ වගේ බල රහිත වෙන පිණිස මම යාඥා කරනවා ඒ යක්ෂයාගේ බල බිඳෙන පිණිස යාඥා කරනවා මොන දුර්වලකමක් වුණත් දැන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ලේ පූජාව කරන කොටගෙන දැන් ස්වාමීනි දැන් ඒ දිව්‍යමය හාස්කම කරන්න සුදාත්මයන් වහන්සේ ඔබ වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි මේ හැම නිවසක්ම ඔබ වහන්සේ පවිත්‍ර කරපු නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා හැම භූමියක්ම පවිත්‍ර නිසා ස්තුති කරනවා ස්වාමීනි ඒ වගේම මම මේ ශරීරය උදෙසා මම යාඥා කරනවා ඒ ආත්මය ප්‍රාණය ශරීරය උදෙසා යාඥා කරනවා ස්වාමීනි ඒ මානසික තලයේ ඒ මානසික අබ්බැහිකම් ඇද්ද මානසික දුර්වලතා ඇද්ද ඒ මනසේ තියෙන හැම දුර්වලකමකට මම අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්න කියලා. ඒ වගේම ස්වාමීනි මේ මනස දෙවියන් වහන්සේට බාර දෙන පිණිස ස්වාමීනි ඔබ වහන්සේගේ අනුග්‍රහය වුන්ට නිදහස් වේවා. ස්වාමීනි ආත්මෙන් ගලා එන්න සලස්ව මැනව. ස්වාමීනි ආත්මෙන් ගලා එන්න කියලා මම යාඥා කරනවා. මේ වෙලාවේ ස්වාමීනි බලවත් දේ උන්ගේ ජීවිතවල වෙන පිණිස යාඥා කරනවා. බලවත් හාස්කම් වෙන පිණිස යාඥා කරනවා. ස්වාමීනි උන්ගේ සිතුවිලි වලට පවා ඔබ වහන්සේ පිළිතුරු දෙන්න යන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ඔබ වහන්සේ යහපත් දෙයක් සිතනවා නම් දැන් ස්වාමීනි ඔබ වහන්සේ ඒකට පිළිතුරු දෙන්න නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ ලේ ඔවුන් වෙනුවෙන් සාක්ෂි දරන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඒ ඇඟිල්ල දිගේ ගලා යන්න සලස්වන්න. ස්වාමීනි ඇඟිල්ල දිගේ ආලේපේ ගලා යන්න සලස්වන්න සිස්ටර් ගීතා කුමාරි ගැන අපි යාඥා කරනවා ස්වාමීනි. ඒ ආලේපේ ඇඟිල්ල දිගේ ගලා යන්න සලස්වමනව. ඒ අහන හැම ගීතිකාවක්ම ස්වාමීනි. සුදාත්මයන් වහන්සේ ඔබ වහන්සේ තුල ස්වාමීනි බලවත් දෙයක් කරන්න යන නිසා ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ අනර්ග දේති නිසා ස්තුතියි ස්වාමීනි. ස්වාමීනි විශේෂයෙන්ම යාඥා කරනවා ස්වාමීනි මෙතන සිටින
ora balle kasele kare kama kase la hori galaba kasela ස්වාමීන් වහන්සේට මම බාර කරනවා විශේෂයෙන්ම ස්වාමීන් මම සාවිදිව බාර කරනවා ඒ නිවස බාර කරනවා අපේ අක්කලා බාර කරනවා ස්වාමීන් අපේ අම්මා ඒ නිවසේ සිටින ඒ දරුවා ඒ සමත් අයියා ස්වාමීන් මම අපි වහන්සේට බාර කරනවා ස්වාමීන් වහන්සේගේ හදගස්ම සමග යන්න ස්වාමීන් වහන්සේ උට දීලා තියෙන වරේ නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් නිවස ස්වාමීන් ඒ නිවසේ බලවත් සිදු වෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් ආශිර්වාදයේ ස්වාමීන් දෙගුණ තෙගුණ වෙලා ස්වාමීන් වහන්සේගේ දරුවන් ස්වාමීන් යහපත් ඉදිරියට උසස් වෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් උන්ට ඔහුගේ ඒ දරුවන්ට ප්‍රඥාවේ ආත්මය දීලා තියෙන නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් හැම රෝගයකටම වහන්සේගේ විසඳුම ලබා දෙන්න ස්වාමීන් ඒ හැම දුර්වලකමක්ම ඉවත් වෙන පිණිස මම යාඥා කරනවා ස්වාමීන් දුර්වලකම් වලට මම අණ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්න කියලා. ඒ දරුව සුවයි. අපි ඒක තීන්දුව කර ප්‍රකාශ කරනවා. ඒ දරුවන්ගේ තියෙන හැම රෝගයක්ම සුව බව අපි තීන්දුව කර ප්‍රකාශ කරනවා. ස්වාමීනි හැම සෙම වලට අපි අන්න කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත් වෙන්න කියලා. ස්වාමීනි ඔවුන් සුව බව අපි තීන්දුව කර ප්‍රකාශ කරනවා. දැන් පටන් ස්වාමීනි වහන්සේගේ අනුග්‍රහය ඔවුන් තුල වර්ධනය වෙන පිණිස යාඥා කරනවා. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. සාවි පුද්ගලික යාඥාවක් වුණා නම් ඔබට අපි යාඥා කරන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරන්න යනවා. හalleluya. මයික් එක මියුට් කරලා කතා කරන්න. මයික් එක ඔන් කරලා කතා කරන්න. හalleluya. ora gola barregasi. Le hori galaba kasela. Hallelujah. Savi. අපි අද කල්ලතුව පටන් ගත්තා දැන් කල්ලතුව ඉවර වෙන්න යනවා. ඉතින් ඔයාට මුළු හදවතම විවෘත කරලා අවසාන යාඥාව ඔයාට කරන්න පුළුවන්. දැන් මෙයාලට පුද්ගලික යාඥාවක් නැති නිසා අවසාන යාඥාව කරන්න උඹ සම හෙට සහභාගී වෙන්න අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. WhatsApp එකෙන් කවුරු හරි ඉන්නවා නම් ඔබ අපිට දෙන්න අපිට තා ෆෝන් එකක් තියෙනවා ඒකෙන් පුළුවන් මොකක් හරි කරන්න. අපි නැත්නම් අපේ YouTube එකේ අපි දානවා මේක. ඉතින් මේක අර 50 දෙනෙක් නැති ඉඳලා අපි පටන් ගත්තේ අලුතෙන් නිසා රෙකෝඩ් එක දාපුවාම සාවි ඒවයි කට්ටියට. ලින්ක් එක. හalleluya. සාවි ආඩ පුළුවන් මේ හැමෝම උදෙසා යාඥා කරන්න මුළු හදවතම විවර කරලා යාඥා කරන්න. හalleluya. වාට මග පෙන්වන්න විදියට. හalleluya පියාණන් ඔබ වහන්සේට දවසේ මොකද? කියන්නේ කාට හරි යාඥා ඉල්ලීමක් තියෙනවද කියලා පොඩ්ඩක් බලලා ඉන්න. ඔව් කාට හරි යාඥා ඉල්ලීමක් තියෙනවා නම් කියන්න. ඉස්සරලා. හෙලෝ පාස්ටර්. කියන්න. හෙලෝ මේ මම නම් තාම අලුත් මේ මම ඊයේ අපේ පුංචිගේ පුතෙක් එක්කන් ගියා මේ එයාගේ කන් ඇහෙන්නේ නැහැ කතා කරන්නත් බෑ. මේ ඉතින් ඊයේ මේ ප්‍රොපර්ටියන මේ සුවේත් දුන්නාට පස්සේ කන චුට්ටක් ඇහෙනවා. ඉතින් මට මේ තව පොඩ්ඩක් අර කතා කරන්න පුළුවන් වෙන්න චුට්ටක් යාඥාවක් කරගන්න පුළුවන්ද? දැන් දිවසිවරයා යාඥා කරලා ඉවරයි. දැන් ඔයා විශ්වාස කරන්න ඕනේ ඔයාට එතන අවශ්‍ය තියෙන්නේ දැන් ඔයා විශ්වාස කරන එක ඔයාගේ නිසකකම හදා ගන්න ඕනේ. ඉතින් ඕක දැන් සුවේ අතර දිගටම ඇරෙනවා. දැන් මම යාඥා කරයි කියලා දැන් දිවසිවරයා ඉහලින් යාඥා කරලා ඉවරයි. ඕක අනිවාර්යයෙන්ම එයා කතා කරනවා. එයා අනිවාර්යයෙන්ම එයා සුව වෙනවා. හැබැයි ඕකට පොඩි කාලයක් යනවා. පොඩි කාලයත් එක්ක ඔයා දකි එක වෙනවා. එයාට කන පොඩ්ඩක්වත් ඇහුනේ නෑ. දැන් ඊයේ එනකොට මෙයා කියනවා මට දැන් කනත් ඇහෙනවා සාගෙන ලොකුවට නෙමෙයි සාමාන්‍ය තත්ත්වයට දැන් මේකයි ඔයාගෙන් වෙන්න ඕන දේ මම ඔයාලට කියන්නම්. ඔයා වෙන්න ඕන දේ තමයි ඔයා ලබන සතියේ ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම ඒකේ සාක්ෂිය දෙන්න ඕන. සාක්ෂිය දෙනකොට ඔයා බලන්න ඔයාගේ වෙනස සිදු වෙයි.
ඔය විදිහට කියන්න ඕන. ඔය දැන් කතා කරමු ශක්තිය විතරක් ප්‍රකාශ කරන්න ඕන. මොකවත් අතින් දාන්න යන්න එපා. නෑ ඔය විදිහට ප්‍රකාශ කරපුවම මෙතන සාක්ෂිය දෙනකොට ඔයාගේ ඉතුරු හරිය සිදු වෙනවා. මොකද බයිබලයට අනුව එලිදරව් පොතේ අපි බැලුවොත් එහෙම අපි සාක්ෂිය වචන නිසා ජය ගන්නෙ. බැටළු පැටවාණන්ගේ ලේ නිසායි සාක්ෂිය වචනේ. ඔයා සාක්ෂිය දුන්නාම ඔයා ජය ගන්නවා එකෙන්. තේරෙනවද? අපි බයිබලයේ විදිහට යන්න ඕන. සාක්ෂිය වචන නිසා ඔයා කියයි මම කියපු එක හරි ඔයා කිව්වා හරි දැන් මට එයාගේ ඒ ප්‍රශ්නෙත් දැන් විසඳුණා කියලා ඔයා කියයි ඔය සාක්ෂිය දෙන්න ආස කරලා ඔයා එතන ගිහලා සාක්ෂිය දෙන්න ටක් ගාලා තේරෙනවද අපි ස්තුති කරලා අපි යාඥාවක් කරමු හලෙලූයා ස්වාමීනි ඒ දරුවා නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබ වහන්සේ ඒ දිවසිවරයාගේ අත්හැවීම කර්ණ කොටගෙන දැන් අද අහපු වචනය කර්ණ කොටගෙන හෙට උදේ වෙනකොට ස්වාමීනි ඔබ වහන්සේගේ අනුග්‍රහයෙන් ස්වාමීනි දිවසිවරයාගේ ඒ ආලේපේ කර්ණ කොටගෙන ස්වාමීනි ඔබ වහන්සේගේ ලේ කර්ණ කොටගෙන ස්වාමීනි ඒ සාක්ෂිය ඒ සුවය වර්ධනය වෙන පිණිස අපි නැවත අපි යාඥා කරනවා ස්වාමීනි උන්ට නැවත උන්ගේ ඇදහිල්ල ඉහළ යන ප්‍රමාණයට ඔබ වහන්සේ වර්ධනය වෙන පිණිස ඔහුගේ සුවේ වර්ධනය වෙන පිණිස අපි යාඥා කරනවා. ස්වාමීන් ඔබට ස්තුති කරනවා. ඒ දිවසිවරයාගේ අත්හැබීම කරනකොටනේ සුවේ දුන්නු නිසා අපි ස්තුති කරනවා. යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. හලෙලූයා. ඔයා සාක්ෂිය දෙන්න සිස්ටර් හැමදේම සිදු වෙන්න යනවා. හැමදේම ඔයාට සිදු වෙන්න යනවා. හලෙලූයා. හරි. කියන්නේ ඔයාලට පව් හරි යේසු පිටයි. පෞද්ගලික දෙයක් තියෙනවා න කියන්නේ. හරිද? තව කවුරු හරි ඉන්නවද නැහනේ? සාවි අපි යාඥා කරමු. ඔයා යාඥා කරන්න හැමෝගෙම කියන්නේ සිස්ටර්. බ්‍රදර් මට අද කතා කරවුවා මේ මාවතකමින් එක්කෙනෙක් මේ එයාට යාඥා ඉල්ලීමක් කරලා. මොකද්ද? එයා රට ඉන්නවයි කියලා මේ එයා මාස දෙකක් එතන හිර වෙලා ඉන්නවා කියලා තමයි කිව්වේ. එයාට ගියක් ලැබුණා කිව්වනේ. නැහැලු තාම හම්බුනේ නැහැලු. මාස දෙකක් තාම එයා ඉන්නවා කියලා එයා ෆෝන් එක හම්බ වෙන්නේ පැය දෙකයිලු. එහෙම කියලා දැන් කතා කරනවා එයා මට මැසේජ් එකක් එවලා තිබ්බා සිස්ටර්. එයා මගේ මැසේජ් එක බලලා නැහැ. මං අර මැසේජ් එක. එයාට මං උපදේශයක් දීලා තියෙනවා. එයා ඒක බලලා නැහැ. කමන්න අපි යාඥා කරමු. සිස්ටර් ඔයා විශ්වාස කරන්න ඔයා විශ්වාස කරන්න ඔයාට දුන්නු ඔයා විශ්වාස කරලා තමයි එයා ඔයාට කතා කරේ. ඔයා විශ්වාස කරලා ඉතින් ඔයා විශ්වාස කරන්න මොකද එයාට ඒ මාවතකම ඉන්න සිස්ටර්ට තියෙන ඇදහිල්ල ඒක ඇවිල්ලා එයා ඒක විශ්වාස කරලා එයා නිසකකම චුට්ටක් වන්නේ. ඒ නිසා ඔයා තමයි ඒක විශ්වාස කරන්න ඕනේ. තේරෙනවද දැන්? දැන් ඔයා විශ්වාස කරන එක කරන කොටගෙන එයාට හාස්කම සිදු වෙනවා. අපි යාඥා කරමු. දැන් ඔයාගේ විශ්වාසය කරන කොටගෙන සිදු වෙනවා. මොකද ඔයාට හැම දෙයක්ම තියෙනවා ඔයා ළඟ. ඔයා ළඟ අපි දැක්ක ස්වාමීන් වහන්සේ කියනවා ඔයාල තුල ඇදහිල්ලක් තියෙනවා හැම දෙයක්ම තියෙනවා. අපි යාඥා කරන්න යනවා. හලෙලූයා. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනේ මාවතකම ශිෂ්ට අපි බාර කරනවා. ස්වාමිනේ ඒජන්සිය අපි බාර කරනවා. ඒකේ සිටින අයගේ කරුණාව, අනුග්‍රහය, සමාදානය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ඇයට ලැබෙන්න සලස්වන්න විශේෂයෙන්ම අපි බාර කරන ඔබ වහන්සේට අකීකරු විදියට ගියත් කමක් නැහැ ස්වාමීනි. දැන් ඔබ වහන්සේ ඇය තුළ සැලැස්මක් ඒ සැලැස්මට ඇතුල් කරන්න පියාණෙනි. පියාණන් අපි යාඥා කරනවා ස්වාමීන් වහන්සේගේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි ඒ මාස දෙකක ඒ කාපු කාලයට ඔබ වහන්සේ මුදල් සපයනවා කියලා අපි විශ්වාස කරමින් අපි යාඥා කරනවා. ඇයට ස්වාමීනි හොඳම රැකියා කරන ස්ථානයක්. හොඳම ස්ථානයේ ස්වාමීන් වහන්සේ සූදානම් කරලා තියෙන නිසා ස්තුති කරමින් අපි යාඥා කරනවා. ස්වාමීන් වහන්සේ හොඳම ස්ථානයක් දුන්නයි කියලා අපි අදහනවා. ස්වාමීන් වෙනස් කරන්න කාටවත් බෑ. ස්වාමීන් ඒ ස්ථානය ලැබුණට අපි ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේට අපි ස්තුති කරනවා. ඔබ වහන්සේ බොරු කියන මිනිස්සෙක් නෙමෙයි. ඔබ වහන්සේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ වචනය ස්වාමීන් සත්‍යයි. ස්වාමීන් මොන දේ තුලින් ගමන් කරත් දැන් ස්වාමීන් වහන්සේ හාස්කම කළමනව. ස්වාමීන් දැන් ඒ හාස්කම කළමනව.
ස්වාමීනි ඉදිරියේදී අපට ඒක සාක්ෂියක් පිණිස ඔබ වහන්සේ නිදහස් කරන නිසා අපි ස්තුතිවන්ත වෙනවා. දැන් ඔබ වහන්සේ හාස්කම කරයි කියලා අපි විශ්වාස කරනවා යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. හලෙලූයා. ආමේන්. දෙවියන් වහන්සේට ස්තුති වේවා. සාවි වා තමයි මට මග පෙන්වන්නේ. වා ඉවර කරන්න යාඥා කරන්න. හලෙලූයා. හලෙලූයා. පියාණන් වහන්සේට දවස නිසා නිරවරණ ස්තුති කරනවා. ඔව් ස්වාමීනි. පියාණන් වහන්සේ අපිට දුන්නා වූ සාක්ෂි නිසා ස්තුතියි පියාණන්. තව තවත් ඔබ වහන්සේ සාක්ෂි දෙන්න යන නිසා ස්තුති කරනවා මේ ස්ථානයේ පියාණන්. ඒ සෞඛ්‍ය ඔබ වහන්සේගේ හස්තයට බාර ගන්නවා පියාණන්. අද දවසේදී මේ ස්ථානයට ඇවිල්ලා ඔබ වහන්සේගේ වචනේ අසන්නේ ඒ ආත්ම වලට දුන්න කරුණාව නිසා ස්තුති කරනවා පියාණන්. හලෙලූයා. ඒ යටහත්කම් නිසා ස්තුති ඔව් පියාණන්. ස්වාමීනි. ඔබ වහන්සේට යටහත් වෙන්නේ ඒ හදවත ඔබ වහන්සේ වෙනස් කළා දින නිසා ස්තුති කරනවා මගේ පියාණන්. පියාණන් මේ ස්ථානයේ නාව කට්ටිය බාර ගන්නවා පියාණන්. ඔබ වහන්සේගේ අභිමුඛට එන්න ඔබ වහන්සේට নমස්කාර කරන වචනේ අසන්නේ ඒ ආත්ම තුල තව තවත් විපාසයක් ඇති කර මනෝ මගේ පියාණන්. එයාගේ ජීවිත බාර කරනවා පියාණන්. මේ මොහොතේදී ඔබ වහන්සේගේ නොවන සියල්ල එයාගේ ජීවිත වලින් ඉවත් වෙලා යන්න මං අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. නරක සිතුවිලි පව ඉවත් වෙලා යන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන්. වහන්සේගේ ඈත් කරන සියල්ලම පියාණන්. පියාණන් ඔබ වහන්සේට බාරයි